පිලෝ ඩිසයින් එක මේක සෙන්ටිමීටර් 80. ඔයාට මීට වඩා තව පොඩි සයිස් දෙකකුත් හදා ගන්න පුළුවන්. ඒකට සයිස් 3කින් මේක මහන් ඉගෙන ගන්න පුළුවන්. ඔයත් කැමතිද software වලින් business එකක් කරන්න? ඉතින් ඔයාටම පුළුවන් ඔයාගේ අතින් මේ වගේ ලස්සන softwares වර්ග හදන්න ඉගෙන ගන්න. ඒ වගේම ඔයාට මේකට ඕන වෙන්නේ normal machine එකක් විතරයි. ඉතින් මම මේ අද හදලා තියෙන්නේ toothless එකේ pillow design එක. මම toothless වයි light puri වයි දෙන්නම මහලා තියෙනවා. ඉතින් මේකෙදි මම pillow design එකක් නිසා මේකට felt පාවිච්චි නොකර මෙන්න මේ වගේ velcro රෙදි වලින්ම මේකේ කොටස් මම හදලා තියෙනවා. මේ බලන්න මේ හැම කොටසකටම මම velcro රෙදි තමයි පාවිච්චි කරේ. මොකද ඒකට හේතුව මේ pillow design එක කියන්නේ මේක සාමාන්‍යයෙන් බෙඩ් එකේනේ තියාගන්නේ. එතකොට felt එක ගොරෝසු නිසා මේක ඇඟේ ඇනින්න පුළුවන් මේකේ කොටස්. ඉතින් මේකේ හැම කොටසකටම මම මෙන්න මේ විදිහට velcro රෙදි පාවිච්චි කරලා තමයි හදලා තියෙන්නේ. මේ ඉන්නේ සෙන්ටිමීටර් 80ක් දිග කෙනා. මම ඔයාලට මෙයාව පැහැදිලිව පෙන්නන්නම්. මේ බලන්න මෙන්න මේ විදිහට pillow design එක හදලා තියෙනවා. සම්පූර්ණ මේකට velcro රෙදි තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේක බෙඩ් එකේ තියාගන්න පුළුවන් pillow design එකනේ. මෙන්න මේ විදිහට මම හදලා තියෙන මෙයාගේ සුදු පාට කෙනා. ඒ කියන්නේ මේ ඉන්නේ ගැහණු කෙනා. ළඟට මම හදලා තියෙනවා මෙන්න මේක. මේ තියෙන කළු පාට කෙනා. මේ බලන්න එයාගෙත් මේ හැම කොටසක්ම මම velcro රෙදි පාවිච්චි කරලා තමයි හදලා තියෙන්නේ. මේ තියෙන්නේ velcro රෙදි එක. එතකොට මේක අර ගොරෝසු ගතියට ඇඟේ ඇනෙන ස්වභාවයක් නැහැ. හරි soft එකට තියෙනවා මේ රෙදි එකකින්ම හැදුවම. ඉතින් මෙන්න මේතර මේක සම්පූර්ණයෙන්ම normal machine එකකින් විතරයි හදලා තියෙන්නේ. normal machine එකකින් හදනකොට එයාගේ ඇහත් මේ වගේ embroidery එකක් කරා වගේ ලස්සනට හදාගන්නේ කොහොමද කියන එක මම ඊට කලින් වීඩියෝ එකකින් ඔයාලට කියලා දුන්නා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් මෙන්න මේ toy එක සම්පූර්ණයෙන්ම normal machine එකේ මහලා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ දෙන්නම ඔයාට size 3කින් මහන්න ඉගෙන ගන්න පුළුවන්. මෙයාගේ ඇහැට තව සුදු dot එකක් එන්න ඕන. මම මේක මහලා ඉවරනාට පස්සේ ඔයාලට මේ පෙන්නුවේ වැඩි ඉවර කරන්න කලින්. ඉතින් මේ විදිහට ඔයාලට මේ pillow design එක හදන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම velcro රෙදි විතරක් පාවිච්චි කරලා. එතකොට මේක ගොඩක් soft එකට තියෙනවා. මේ කොටස් උනත් ඇඟේ ඇනෙන ගතියක් නැහැ. හරි ලස්සනට අපිට හදලා ගන්න පුළුවන්.